මැවිල්ලා දිහා බැලුවාම දෙවියන් වහන්සේගේ අදුෂ්‍යමාන ස්වභාවය පෙන්වු කරන මහිමය තේන්න බෑ මේ කොච්චර ලස්සනද කියලා. එතකොට ජීවයක් හටගන්නේ ජීවයකින්. ජීවය නැති දෙයකින් ජීවයක් හටගන්න විදියක් නෑ. ඒතර මිනිස්සු අපි ජීවත් වෙනවා, අපිට ජීවයක් තියෙන අපි උස්ම ගන්නවා. එතකොට ඒ ජීවනයක් තුලින් තමයි අපිව හට ගන්න ඕනේ. නිකන් හිතන්න පණ නැති දෙයකින් මිනිස්සෙක් හට ගන්න පුළුවන්ද? ඒක පිස්සු කතාවක් නෙ. එහෙම වෙන්නේ නෑ. තරකානුකූලව හිතලා බලන්න. පණ නැති දෙයකින් මේ වගේ මිනිස්සෙක් හට ගන්න පුළුවන්. මං වගේ මණි මිනිහෙක්. දිව්‍යන් වහන්සේ ජීවන හුස්ම පිම්බා කියනවා. ඒක තමයි පණක් ආවේ. පණක් ආවේ ඒක. ඒතර පණක් එන්න නම් පණකින් පණක් කරා. තේනවද වෙනස? ඒතර පණ නැති දෙයකින් පණක් එන්න විදියක් නැහැ. පණ තියෙන දෙයකින් තමයි පණක් එන්නේ. ඒතර ජීවනයක් තියෙන තැනකින් තමයි ජීවනයක් එළියට එන්නේ. ඒ වගේ තමයි මේ ලෝකය. අපිට ඇස් වලට පේන්නේ නැහැ කියලා. මේ අහසේ කොන දිවි කෙනෙක් නැහැ කියන හැකියාවක් නැහැ. ඒක තමයි ඇත්ත. දෙවියන් වහන්සේ ඉන්නවා. දෙවියන් වහන්සේ ජීවමානයි.